සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අපිත් එක්ක මොනතරම් අකමැත්තෙන් නැද්ද මේ කාලේ. දැන් බලන්න කොයිතරම් ව්‍යසන එනවද, මොනතරම් කරදර එනවද, අනාගතයේ කොයිතරම් කරදර වලට අපිට මූණ පාන්න සිද්ධ වෙයිද. ඉතින් මෙතකොට අපි කියනවානේ මේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද මේක කියලා. පින්නතුනේ දෙවියන්ට හොඳටම මේක පේනවා. අයි පේන්නේ නැතුව නෑ. ඉතින් එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නේනේ ඇයි පේනවා නම් අනුකම්පා කරන්නේ නැත්තේ? ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපිට මේ කරදර වෙන වෙලාව විතරක් නෙමෙයිනේ දෙවියන්ට පෙනුනේ. කරදරයක් නැති වෙලාවේ අපි කරපු පහත් වැඩ ඔක්කොම දෙවියෝ දැක්කනේ. ඉතින් එතකොට ආපහු රැකලා බේරුවොත් මේ මිනිස්සු ආපහු හොඳ වෙන්නේ නැහනේ. ඒ හින්දාදී සලකන්නේ නැහැ. දැන් අතීතයේ මිනිස්සු යලමහ දෙකම හොඳට වැඩ කළානේ. නමුත් මෑත කාලේ අපි දන්නෝනේ දැන් සමහරට අපේ වැඩිහිටියෝ දන්නවා ඒගොල්ලන්ගේ කුඩා කාලේ හොඳට යලමහ වැඩ කරගත්තා. නමුත් මෑත කාලේ අපි දන්නවා අපිට එක කන්නක් හොඳට පැහුනොත් අඩුතරමේ කන්න 4ක්වත් පාළු වෙනවනේ. ඒ එක්කෝ වැස්සෙන් විනාශ කරනවා නැත්තම් නියගෙන් විනාශ කරනවා. මොකද මේ ಗುಣ නැති මිනිස්සුන්ට කන්න දෙකම ශස්ත්‍රීක වුණොත් වෙන්නේ හතුරන්ට ආයුධ දුන්නා වගේ වැඩ. සමෘද්ධමත් වෙන්න හොඳ වෙනව නෙමෙයිනේ. ඒ හින්දා උන්වහන්සේලා එහෙම බලන්නේ අපිට. සලකන්න හිතෙන්නේ සම්මාදිට්ඨික දෙවියෝ. අනිත් එක අපි මේ කාලේ සම්මාදිට්ඨික දෙවියන්ට සලකන ක්‍රමයකුත් නැහැ. අපි මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ පිටිපස්සේ යන සමාජයක් බවට පත් වෙලානේ තියෙන්නේ. මේ සම්මාදිට්ඨික දෙවියන්ට බලන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් රටේ භාගයක්වත් යටත් පිරිසෙන් පන්සිල්වත් රකින්න පටන් ගත්තොත් උන්වහන්සේලාගේ අනුකම්පාව ආපහු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රටේ භාගයක්වත් වෙනස් වෙන්න වෙනවා. ඒක වෙයිද නැද්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ ධහමින් ඈත් වෙන්න අපේ විනාශයමයි ළඟ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් දස අකුසල් කර නම් ජීවත් වෙන්නේ. ඒ පුද්ගලයා මරණයටපත් වෙනකොට ඔහු සුගතිගාමී කරන්න සමත් කෙනෙක් නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන්. සමත් කෙනෙක් නැහැ. ඒ හින්දා දස අකුසලයෙන් වළකින්න කියලා දේශනා කළා.